හරි මේ දැනුවත් කිරීම මේ රිවිෂන් පන්තිය ගැන මුලින්ම අපි බලමු කොහොමද පේපර් එක හැදෙන්නේ කියලා. ගණන් ඉගෙන ගන්න කලින් ගණන් පේපර් එක O level පේපර් එක හැදෙන්නේ කොහොමද කියලා බලන්න එපා. බලන්න කොහොමද පේපර් එක හැදෙන්නේ කියලා. ඒ කියන්නේ O level පේපර් එක සාමාන්‍යයෙන් හැදෙන්නේ කොහොමද කියලා බලමු. ඒකේ පේපර් 1, පේපර් 2 කියලා දෙකක් තියෙනවා. හරි. ඒකේ පේපර් 1 එක හැදලා තියෙනවා පාර්ට් A පාර්ට් B කියලා. ඒතකොට පාර්ට් A එකේ කෙටි ප්‍රශ්න 25ක් තියෙනවා. කෙටි ප්‍රශ්න 25ට ලකුණු හම්බෙන්නේ 25 අනිවාර්යයෙන්ම කළ යුතුයි. ලකුණු හම්බෙන්නේ ප්‍රශ්න 25ට එකකට ලකුණු දෙක ගන්න ලකුණු 50ක් හම්බ වෙනවා. හරි. මම කතා කරන්නේ මේ පේපර් 1 එක ගැන. හරි. ඊට පස්සේ ව්‍යුහගත රචනා. ව්‍යුහගත රචනා ප්‍රශ්න තියෙනවා පහක්. ඒ පහ අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. ඒ පහට ලකුණු හම්බෙන්නේ එහෙකට ලකුණු 10යි. ඒ වගේ ප්‍රශ්න පහක් තියෙනවා. එතකොට ලකුණු 50යි. එතකොට මේ 50යි මේ 50යි දෙකම එකතු වුණාම ලකුණු 100යි. ඒ 100 දෙකට බෙදෙනවා. එතකොට ලකුණු 50යි. එතකොට පේපර් 1 එකෙන් හම්බෙන්නේ ලකුණු 50යි. ඊළඟට පේපර් 2 එක. පේපර් 2 එක හැදෙන්නේ පාර්ට් A පාර්ට් B කියලා කොටස් දෙකකින්. හරි. එතකොට පාර්ට් A එකේ රචනා ප්‍රශ්න 6ක් තියෙනවා. පාර්ට් B එකේ රචනා ප්‍රශ්න 6ක් තියෙනවා. මේකෙන් පොඩ්ඩක් පේන්නේ නැහැ මෙතන 12ක් තියෙනවා කොහොම හරි. එතකොට පාර්ට් A එකේ රචනා ප්‍රශ්න 6න් රචනා ප්‍රශ්න 5ක් තෝරගෙන ලියන්න ඕනේ. පාර්ට් B එකෙනුත් රචනා ප්‍රශ්න 6න් 5ක් තෝරගෙන ලියන්න ඕනේ. එතකොට ඒකේ ලකුණු හම්බෙන්නේ පාර්ට් A එකට හම්බෙන්නේ එකකට ලකුණු 10යි. ඒ වගේ 5ක් ලියන්න ඕනේ ලකුණු 50යි. හරි. පාර්ට් B එකටත් එහෙමයි. එකකට ලකුණු 10යි. ඒ වගේ 5ක් තියෙනවා. එතකොට ලකුණු 50යි. එතකොට 50යි 50 එකතු වුනහම 100යි. ඒ 100 දෙකට බෙදලා 50යි. හරි. එතකොට මේ 50යි මෙතනින් ආව 50යි දෙකම එකට එකතු කරලා තමා ලකුණු 100 හැදෙන්නේ. එහෙම තමයි පේපර් එක හැදෙන්නේ. දැන් බලමු මොනවද ප්‍රශ්න අහන්නේ කියලා. ඒ කියන්නේ බලන්න පළවෙනි ව්‍යුහගත රචනා ප්‍රශ්න පහ. ඒ කියන්නේ ව්‍යුහගත රචනා ප්‍රශ්න පහට අහන්නේ පළවෙනි ප්‍රශ්නේ අහන්නේ භාගවලින්. දෙවෙනි ප්‍රශ්නේ අහන්නේ පරිමිතිය වර්ගඵලයේ වර්ගපූර්ණය කියන පාඩම් වලින් තමයි 90%ක්ම අහන්නේ. අර සමහර වෙලාවට අහනවා මේ ප්‍රවේගකාල ප්‍රස්තාර වගේ ප්‍රස්තාර වලින් අහනවා පොඩ්ඩක්. විස්ථාපන ඒ ප්‍රස්තාර වලින් අහනවා. හරි. ඊට පස්සේ තුන්වෙනි ප්‍රශ්නෙට වගේ අහන්නේ ප්‍රතිශත කොටස් වෙළඳපොළ ඒ වගේ එකක් අහනවා. ඊට පස්සේ හතරවෙනි ප්‍රශ්නේ අහන්නේ සම්භාවිතාව. පස්වෙනි එකේ ජාල රේඛය වගේ සංඛ්‍යාත බහු වශයෙන් අඳින්න වගේ ප්‍රශ්න අහනවා. තව එතන පොඩි තියරි කෑලි ටිකක් තියෙනවා. ආයේ රචනා ප්‍රශ්න පත්‍රයේ එක ප්‍රශ්නයක් අහනවා. පළවෙනි ප්‍රශ්නේ නෙමෙයි ප්‍රශ්න වෙනස් වෙනවා. එක ප්‍රශ්නයකට අහනවා ප්‍රස්තාර. ආයේ කොටස් වෙළඳපොළ ප්‍රතිශත ඔබ එකක් අහනවා. ඊට පස්සේ වර්ගඵලයේ වර්ගපූර්ණයේ තව ප්‍රශ්නයක් අහනවා. සමගාමී සමීකරණ තව ප්‍රශ්නයක් අහනවා. කුලක අහනවා. පරිමාව ලඝුගණක අහනවා. ත්‍රිකෝණමිතිය සංඛ්‍යානය ජ්‍යාමිතිය ප්‍රශ්න දෙකක් අහනවා. ආයේ නිර්මාණ ප්‍රශ්නයක් තියෙනවා. සමාන්තර ශ්‍රේණි ගුණෝත්තර ශ්‍රේණි ප්‍රශ්නයක් තියෙනවා. ඒතකොට මේ ටික අනිවාර්යයෙන්ම හැමදාම එනවා. අවුරුදු 10ක් තිස්සේ මෙහෙම්ම ඇවිල්ලා තියෙනවා. එතකොට අපි කරන්නේ අපි රිවිෂන් එකේදී කරන්නේ හිතන්න ප්‍රස්තාර කියලා. ප්‍රස්තාර නෝට් එක හොඳට පැහැදිලි වෙන්න. හරි. නිකන් මෙලෝ දෙයක් තේරෙන්නේ නැති වෙන්න නෙමෙයි. හොඳට පැහැදිලි වෙන්න වැදගත් මෙව්වා. ඔක්කොම උගන්නලා අවුරුදු 10ක පාස් පේපර්ස් හදවනවා. මම මේ පෙන්නන්නම් කලින් අවුරුද්ද කියන්නේ මේ ඊයේ පෙරේද විභාගෙ ලියපු එක්කෙනෙක්ගේ නෝට් එකක් පෙන්නන්නම් අපි කරපු විදිය. ඒක මම පෙන්නන්නේ මේ සමාන්තර ශ්‍රේණි ගුණෝත්තර ශ්‍රේණිය එකෙන් තමයි මම පෙන්නන්නේ. බලන්න. එතකොට මෙතනින් පාඩම් පටන් ගන්න තියෙනවා. ආයේ මේ නෝට් එක යා ලියලා තියෙන්නේ. නෝට් එක ලියලා තියෙනවම ඊට පස්සේ ගුණෝත්තර ශ්‍රේණිය. ඒ කියන්නේ අර ඉස්සල්ලා අපි පොඩි නෝට් එක ලියාගෙන යනවා. ඊට පස්සේ මේ ඊට පස්සේ මෙතනින් නෝට් එක ඉවරයි. හරි. මෙතනින් නෝට් එක ඉවරයි. ඊට පස්සේ පාස් පේපර්ස් මේ අපි කරන විදිය බලන්න. අර මේ තියෙන්නේ 2014 14 ඕලෙවල් ප්‍රශ්නේ. ඒක අපි කොලේ කපලා අලවනවා. අලවලා මෙහෙම ලස්සනට උත්තර ටික තියාගෙන යනවා. මෙහෙම හරි. එහෙම කරාට පස්සේ ආයේ ටියුට් කතා මොකුත් නැහැ. ටියුට් දුන්නහම අන්තිමට ටියුට් එක හොයන්නත් නැහනේ. ඒ වගේ ඊට පස්සේ මේ ඊළඟ අවුරුද්ද. මෙහෙම ප්‍රශ්නේ අර ඒ කියන්නේ මෙහෙමයි අර 2014 ඉඳන් ඔක්කොම ටික පිළිවෙලට කරන්නේ නැහැ. ලේසි එකේ ඉඳන් අමාරු එක දක්වා කරන්නේ. ලේසි ප්‍රශ්න ටික ඉස්සෙල්ලා කරනවා ඊට පස්සේ අමාරුව කරන්නේ. එහෙමයි හරි. නැත්තම් බෑනේ ඔක්කොම කලින් අමාරුව සෙට් වුණොත් එහෙනම් මොකුත් කරගන්න බෑනේ. මේක ඊට පස්සේ ආයෙ මේක කරලා තියෙනවා. ආයෙ මේක ඊළඟට මේක. එහෙම හරි. එහෙම අවුරුදු 10ක ප්‍රශ්න කරනවා හරි. එමෙකල මේ පොත පිරෙන්න තියෙනවා හරි.
ඒ කියන්නේ මේ වගේ පොත් තුනක් තිබ්බා. අපි ඒ පන්තිය කරෙත් මේ විභාගෙට මාස 8ක් විතර තියෙද්දි තමයි ඒක පටන් ගත්තෙත්. 8ක් තියෙද්දි පටන් අරන් අන්තිමට මේ ඔක්කොම ටික කරා කොහොම හරි. කරලා ඒ කියන්නේ ඒ වගේ පොත් තුනක් තියෙනවා. පොත් තුනක් ඉවර වෙන්න කරා. එතකොට නිකන් හිතලා බලන්න ඔයාලටම හිතියාගෙන ප්‍රස්ථාර පාඩේ තියෙන ඔක්කොම ටික තියරි ටික ඉගෙනගෙන ඒකෙන් අවුරුදු 10ක ප්‍රශ්න කරනවා. ඊට පස්සේ මේ දෙවෙනි ප්‍රශ්නේ කොටස් වෙනද බල ප්‍රතිශත ඒ උදාහරණ ගණන් හදලා ඒ ටික කරලා අවුරුදු 10ක පාස් පේපර්ස් කරනවා. ඊට පස්සේ වර්ගඵලය වර්ගපූර්ණය. ඒ වර්ගඵලයම තමයි මේකත් මේ පාඩමයි මේක අතර ලොකු සම්බන්ධයක් තියෙනවා. මේකට ලකුණු 10ක් හම්බ වෙනවා මේකටත් 10ක් හම්බ. මේ තියෙන්නේ ඔක්කොම ලකුණු 10 ප්‍රශ්න. හරි. මේ ව්‍යුහගත රචනා ප්‍රශ්න පහටත් ලකුණු 10 ගානේ හම්බ වෙනවා. මම කලින් කිව්වනේ. එතකොට ආයේ සමගාමී සමීකරණ නෝට් ඒ කියන්නේ පොඩි තැන ඉඳන් පටන් ගන්නවා. හරි අර පාඩම් ඔක්කොම ලස්සනට ගලපලා කියලා දෙනවා. කියලා දීලා ඊට පස්සේ මේකෙත් අවුරුදු 10ක ප්‍රශ්න කරනවා. ඒ වගේ මේ තියෙන හැම ප්‍රශ්නයකම අවුරුදු 10ක ප්‍රශ්න කරනවා. අවුරුදු 10ක පාස් පේපර්ස් කරනවා. ඊට පස්සේ අපි කරන්නේ අමාරු ප්‍රශ්න. මම හදුව මොඩල් ප්‍රශ්න තියෙනවා. ඒකත් මම පොඩ්ඩක් පෙන්නන්න. ප්‍රස්ථාර පාඩම අපි පටන් අරන් කරපු එකක්. ෂෝට් නෝට් එක වගේ හදලා හදපු ෂෝට් නෝට් එක. ඊට මේක මෙව්වා ආයෙ මේ මෙව්වා. මේකට මම එදා ගෲප් එකකටත් දැම්මා. කොහොමත් විභාගෙට එනවා කියලා කියනවා. ඊට පස්සේ සාමාන්‍යයෙන් අහන ප්‍රශ්න ඔක්කොම ටික දාලා මේක එහෙම අනිවාර්යෙන් වෙනවා. ඕන ලියලා තියාගෙන අනිවාර්යෙන් වෙනවා මේ සැරෙත් ආවා. මම එන්න කලින් දවසේ කිව්වත් එක්ක එනවා කියලා. ඊට පස්සේ පාස් පේපර්ස් හදන්න ගන්නවා. ඔව් ඔව්. මෙතනින් නෝට් එක ඉවරයි. ඊට පස්සේ පාස් පේපර්ස් හදන්න ගන්නවා. හරි. එහම අවුරුදු 10ක පාස් පේපර්ස් කරනවා. අන්තිම පොත. අන්තිමට තමයි අපි මේ ප්‍රශ්නේ කරන්න ගත්තේ අන්තිමට. අන්තිමට ඒවා ලේසි පාඩම්. එක දවසයි දෙකයි වැඩේ ඉවරයි. අන්තිමට මොඩල් ප්‍රශ්න. ඒවනම් අර සාමාන්‍ය මේවා නම් අර A level මට්ටමේ වගේ ප්‍රශ්න. සාමාන්‍යයෙන් එච්චර අමාරුව දෙන්නේ නැහැ. මේක මේ ගොඩක් අමාරු ප්‍රශ්න මේවා සාමාන්‍යයෙන් එහෙම දෙන්නේ නැහැ කියන්නේ දෙන්නේ නැහැ. ඉතින් O level ළමයෙක්ට එච්චර එකක් හිතන්න බෑ අර. අමාරු ප්‍රශ්න කරන්න ඕනේ හින්දා අර හොඳට හිතන්න පුරුදුවන් වෙන්න එපා. මොකද මේ ගණිතයනේ. ඒවට අපි එහෙම කරනවා. හරි. ඊට පස්සේ දැන් මේ විභාගනේ පරිමාවදී අපිට ඉගෙන ගන්න තියෙනවා මේ වගේ රූප ගැන. රූප නෑ මොනවාද? ඝන වස්තු. ඒව අපි මේ පෙන්නලා පෙන්න කියලා දෙන්න. හරි. මේවා වීඩියෝ එකේදී මේවා පෙන්න මේ පාස් පේපර්ස් වලට උත්තර ලියන්නේ. හරි. පන්තියේදී නම් මේවා අල්ලලා බලන්න හම්බ වෙනවා. ඉතින් ෆිසිකල් පන්තියේ ඔන්ලයින් එකේදී එහෙම කරන්න හම්බෙන්නේ නැහැ. නේද? ආයෙ සිලින්ඩර් එකකුත් තියෙනවා. හරි. එහෙම ඒ කියන්නේ හිතලා බලන්න ඕන කෙනෙක්ට තේරෙනවනේ කියන සිංහල. එතකොට මොන බැරි මට්ටමේ හිටියත් මේකට ආවේනික තීරි ටික ඔක්කොම උගන්වනවා. ඒ කියන්නේ සමහර ඒවා දැන් මේ භාග පාඩම කරන්න කුඩා පොදු ගුණාකාරය ඕන වෙනවා. කුඩා පොදු ගුණාකාරය තියෙන 7 පන්ති 7 8 වගේ තියෙන. හරි. එතකොට ඒකත් එදාට කියලා දෙනවා. ඉතින් ඒකත් කියලා දීලා තමයි කරන්නේ. භාග පාඩම සුළු කරන්න පුළුවන් වෙන්න ඕනේ මේ ප්‍රශ්නේ කරන්න. එතකොට මේකේ පටන් අරන් මේකෙන් ටික දුරක් කරලා ඊට පස්සේ මේක කරනවා සම්පූර්ණයෙන්ම. ඊට පස්සේ ආයෙ මේක අර ටික කරනවා. මොකද මේක පළවෙනියට සාමාන්‍ය ඉගෙන ගන්න තියෙන මේක ඉස්සෙල්ලා. ඒ කියන්නේ 10 වසරේ පළවෙනි පාඩමේ පරිමිතිය. එහෙමයි කියලා මේක කරන්න බෑ භාග දැනුම නැත්තම් හිර වෙනවා. මොකද 9 වසරේදී පිස්සු කෙලියන්නේ 10 දී මේ ටික කරගන්න බෑ. හරි? එතකොට අර හිර වෙන්නේ නැතුව වැඩේ කරගෙන යන්න පුළුවන් විදිහට තමයි කියලා දෙන්නේ. හරි? හරි එච්චරයි.